මට නම් හරි ආසයි යන්නේ. හරි ලස්සනයි. මම ලස්සනයි කියලා හිතනවා. Get ready with me for a video shoot. ඊට කලින් ටක් ගාලා පොඩි මේකප් එකක් දාගමු. ඒප්‍රන් එකක් දාගත්තා. මොකද මම මේ ඇඳුම තමයි ෂූට් එකට අඳින්නේ. ඒ හින්දා මේකප් ගෑවෙන හින්දා ඉස්සලාම් කරේ ඒප්‍රන් එක දාගෙන ඊට පස්සේ ඉස්සලාම් කරන්න ඕන ප්‍රයිම් එකක් ගාගන්න එක. මම දැන් ප්‍රයිම් එක ගාලා තියෙන්නේ. ගාලා දැන් විනාඩි 5ක් විතර ඉන්නවා. දැන් ඊළඟට ලික්විඩ් මේකප් එක ඇප්ලයි කරගන්න තමයි හදන්නේ. ජැනට් එකේ sheer silk liquid foundation මේකප් එක තමයි මම මේකට පාවිච්චි කරන්නේ. මෙන්න මේ කලර් එක. මේ පාට තමයි මගේ මූණට මැච් වෙන්නේ. මේ විදිහට අපි ඩොට්ස් තියා ගන්නවා ඉස්සෙල්ලාම. ගාන එකක් බෙල්ලෙත් ගා ගන්න. ගොඩක් කට්ටිය beauty blenders use කරනවා. හැබැයි මම නම් use කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් ලංකාවේ products ගණන් ගන්න නැහැනේ. ඒ වුණාට ඕගොල්ලන් එකපාරක් පාවිච්චි කරලා බලන්න ජැනට් එකේ makeup. මොකද මමත් first time පාවිච්චි කරාට පස්සේ මට හිතුණා ලංකාවේ products වල මෙච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. ගොඩාක් කලාවට අපි හිතන්නේ පිටරටම මේකප් ප්‍රොඩක්ට්ස් ගන්න ඕනේ පිටරට මේකප් ප්‍රොඩක්ට්ස් තමයි හොඳ ඒ මයින්ඩ්සෙට් එක තියෙනවානේ ඒ වුණාට මං කියනවා ඒක මං කියනවානේ පාවිච්චි කරලා බලන්න හරි දැන් මගේ මොන වෙනසක් පේනවද ලික්විඩ් ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරගෙන ඉවරයි ඊට පස්සේ අපිට තියෙන පෑන්කේක් එකයි පවුඩර් ඇන්ඩ් බ්ලෂ් ජැනට් එකේ මෙන්න මේ දෙක ඇප්ලයි කරගන්න තමයි තියෙන්නේ පෑන්කේක් එක නම් නම්බර් 9 එක තමයි මම යූස් කරන්නේ මගේ ස්කින් කලර් එකට පවුඩර් ඇන්ඩ් බ්ලෂ් එකේ මම යූස් කරන්නේ නම්බර් 3 saffron glow එක සමහර කට්ටිය මේ දෙක මික්ස් කරලා ගන්නවා හැබැයි මම කරන්නේ නම් පෑන්කේක් එක ඇප්ලයි කරලා ඊට පස්සේ natural finish එකක් ගන්න පවුඩර් ඇන්ඩ් බ්ලෂ් ඇප්ලයි කරන එක තමයි මම කරන්නේ කන් දෙකෙත් ගා ගන්න මොකද කන් දෙක නැත්තම් වෙනම පාටක් වෙනවා ඔයාගේ නෙමෙයි වෙන කාගේ කන් දෙකක් වගේ සමහර කට්ටිය ස්පොන්ජ් එකක් තෙමලා මේ පෑන්කේක් එක ඇප්ලයි කරනවා. හැබැයි මම එහෙම කරන්නේ නැහැ. මම නිකම්ම මොකද්ද මේකට කියන්නේ? බ්‍රෂ් එකෙන් තමයි ඇප්ලයි කරන්නේ. වචන ගන්න නැහැ නේ මේ මේකප් දේවල් වල. ඒතර මේකප් දාන්න ඉගෙන ගන්න ඕනේ නැහැ කියන්න බෑ. ඉගෙන ගන්න ඕනේ. හැබැයි අර බේසික් නොලෙජ් එක තිබ්බනම් ඔයාටම ලේසියෙන් ගෙදර ඕනම දෙයක් කරගන්න පුළුවන්. උයන එකත් එච්චර තමයි. හරි ඉවරයි. පෑන්කේක් එක ඇප්ලයි කරන් ඉවරයි. දැන් ඊළඟට අපි පවුඩර් එක ඇප්ලයි කරගමු. නම්බර් 3 saffron glow. මේක තමයි කලර් එක. ඔයාලත් මේකප් දාද්දි මගේ වගේ කඩ ඇරෙනවද? මම දන්නේ නැහැ මට මේකප් දාද්දි ගහලා කඩ ඇරෙනවා. හරි ඉවරයි. මම අර perfect makeup look එකක් නෙමෙයි ගන්නෙ. මම දාන විදිහට තමයි මම ඔයගලන්ට කියලා දෙන්නේ. ඊළඟට අපි ගන්නවා blushes. මූණේ ලයින්ස් කට් කරන ඒවා ඒ දේවල් නම් මම කරන්න දන්නේ නැහැ. ඒව ඉතින් ඕනේ නැහැ මට. ඇත්තනේ? කම්බුල් දෙක රෝස පාට වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මස්කාරා ගන්නවා. sorry කාජල්. අර ඇහි යට අඳිනවා. ලිප් ලයින් එක අඳ ගන්නවා අපි. දැන් ආසම පාට එක මම මේකප් එකේ ආසම පාට එක තමයි ලිප්ස්ටික් ගන්න එක. ගොඩක් වෙලාවට මම තද පාටවල තමයි ගන්නෙ. දැන් ඉතින් ඒක ගමු. දැන් ඔක්කොම ඉවරයි. හොඳද? මම ලස්සනද? හරි. දැන් මේක තමයි මගේ මේකප් ලුක් එක. බලන්න ලස්සන ෆිනිෂින් එකක් තියෙනවා. ජැනට් එකේ මේ ප්‍රොඩක්ට්ස් උන යූස් කරලා තමයි මම මේ මේකප් ලුක් එක ගත්තේ. මේ බලන්න ඇත්තම කිව්වොත් මට දාඩිය දාලා තියෙන්නේ. මොකද මේ කාමරේ AC නැහැ. ෆෑන් එකක් විතරයි තියෙන්නේ. ෆෑන් එකත් ඕෆ් කරලා තමයි මේ වීඩියෝ එක කරේ. දාඩිය දැම්මට ඇත්තටම කලර් එක වෙනස් වෙලත් නැහැ. මාරම ෂෝක් අනේ. හරි ෂෝක්. ඉතින් ස්කින් කලර් එක හරියට ලස්සනට හයිලයිට් වෙලා පේනවා. මට නම් හරි ආසයි යන්නේ. හරි ලස්සනයි. මම ලස්සනයි කියලා හිතනවා. මේ ෆිනිෂින් එක. හොඳයිනේ. ස්කින් ටෝන් එකත් හයිලයිට් වෙලා පේනවා. මම ලස්සනයි කියලා හැඟීමක් එනවා මට. හරි දැන් අපි බලමු ෂූට් එක වෙන්නේ කොහොමද කියලා. මේක තමයි අපි දඩබඩ ගාලා මේකප් එක දාගත්තා. දැන් අපි යන් ෂූට් එක වෙන්නේ කොහොමද බලන්න. අවතකුණානේ කියන්න. මේ වගේ තවත් ඔයගලන්ට වීඩියෝස් බලන්න ඕන නම් මේකප් වීඩියෝස්, මේකප් ටියුටෝරියල්ස්, එතකොට බියුටි ටිප්ස් ඒ දේවල් බලන්න ඕන නම් ජනත් ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරලා තියාගන්න. යන්න දැන් අපේ ෂූට් එක වෙන්නේ කොහොමද කියලා බලන්න. මේක තමයි මගේ පුංචි ස්ටුඩියෝ එක. පුංචි කියලා කිව්වට චුටි කැලි බැරි ගොඩක් තියෙනවා. පොඩ පෙන්නන වටේ.
හරි මේ විදිහට තමයි අපි රෙකෝඩිං කරන්නේ ගොඩක් වෙලාවට ෂූට් එක වෙන්නේ. අද අපි හදන්නේ කොෆි වලින් හදන අයිස්ක්‍රීම් එක.